හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මං අද ගෙදරට වෙලා ඉතින් මට හදිසියෙන් හස්බන්ඩ් කෝල් කරලා කිව්වා බැංක් එකට යන්න ඕන පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඒක නිසා ඉතින් මටත් එන්න කියලා. ඉතින් මම ටට්ටක් ගාලා ලෑස්ති වෙලා බයික් එකකුත් අරගෙන මම යන්නේ බැංක් එක තියෙන තැනට. ඉතින් මෙන්න මේ shopping mall එකේ තමයි බැංක් එක තියෙන්නේ. ඉතින් මේක අපිට ගොඩාක් ළඟයි. ඇත්තට විනාඩි දෙකක්වත් යන්නේ නැති තරම් බයික් එකේ එන්න. මම බැංක් එකට එන්න ලෑස්ති වෙද්දි මම හිතුවා අපිට ලොකු වැඩක් කරගන්නත් නැහැ. පොඩි වැඩ දෙක තුනක් තමයි තියෙන්නේ කරගන්න. ඉතින් ඒකත් කරගෙන ටයිම් එකක් තියෙන නිසා ඕගොල්ලන්ට පොඩ්ඩක් මේ shopping mall එක පෙන්වන්න ඕනි කියලා. ඉතින් අපි මේ යන්නේ පෝත් ෆ්ලෝ එකට. පෝත් ෆ්ලෝ එකේ තමයි බැංක් එක තියෙන්නේ. හවස් වෙද්දි බැංක් එක වහන නිසා අපි ඉක්මනින් ආවා ඉතින් බැංක් එකේ වැඩ ටික කරගන්න. ඉතින් මේ ෆ්ලෝ එකේ ජුවලරි ෂොප් ටිකක් තියෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. ඩයමන්ඩ්ස් එහෙම තියෙනවා. ගොඩාක් ලස්සනයි. ගෝල්ඩ් ජුවලරි එහෙමත් තියෙනවා. ඉතින් මෙතන ඒවා ගොඩක් වෙලාවට කැරට් 23 තමයි මෙහි තියෙන්නේ. 22 එහෙම නම් ගන්න නැති තරම්. ඉතින් මේ තියෙන ජුවලරිස් ඔක්කොම හදලා තියෙන පර්ල්ස් වලින්. ඒ ටිකත් හරිම ලස්සනයි. මාරම යුනික්. ඉතින් අපි බැංක් එක ගාවට එද්දී බැංක් එකේ ඉතින් සෙනගනම් ටිකක් හිටියා. මීට කලින් දවසකත් අපි එද්දී සෙනග හිටියා කියලා. ඉතින් අපි ආපහු හැරිලා ගියා. අද නම් ඉතින් වැඩේ කරගෙන මේ යනවා කියලා හිතුවා. මොකද අපිට අද ටයිම් එක තියෙන නිසා. අපි නම්බර් එකක් අරන් ගිහින් ඉතින් අපි ගොඩක් වෙලා හිටියේ නැහැ. අපිට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුණා. ඒ වැඩ ටික කරගෙන මම යන්නේ මං කලින් ආව දවසක ලිප්ස්ටික් එකක් බලලා ගියා. ඉතින් මට ඒක ගන්න ඕනේ වුණා. ඒක නිසා මම මේ ආවා ඒ ෂොප් එකට ලිප්ස්ටික් එක ගන්න. මේ තියෙන්නේ මිනිෂ ෂොප් එක. ගිය පාර ඇවිත් මම ලිප්ස්ටික් එක බලලා ගියේ මෙතනින් තමයි. ඇත්තටම ගිය පාරත් මේගොල්ලන්ගේ 30% ඩිස්කවුන්ට් එකක් දාලා තිබුණා. මම හිතුවේ ඉවර වෙලා ඇති කියලා. ඒත් ඒ ඩිස්කවුන්ට් එක අදත් එහෙමම තිබුණා. මෙතන පර්ෆියුම්ස්, කොස්මැටික් විතරක් නෙමෙයි ගොඩාක් අයිටම් වර්ග තියෙනවා. ඉතින් අනිත් තැන් වලට වැඩිය ප්‍රයිස් එක නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මම ගන්න කලර් එක හිතාගෙන ආවද ඉතින් මම මෙතන තිබ්බ කලර්ස් ටික try කරලා බැලුවා. මම ගත්තේ උඩින්ම මම ගාලා තියෙන කලර් එක. හැම කලර් එකක්ම වගේ මාරම ලස්සනයි. මේකේ ලස්සන ටෙඩි බියර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ හැම එකටම වගේ මේගොල්ලන් 30% ඩිස්කවුන්ට් එක දෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මම කලින් දාලා තියෙන වීඩියෝස් උත් ගිහින් බලන්න. බලන්නක ෆස්ට් ෆ්ලෝර් එකේ මොනවද තියෙන්නේ කියලා. එතන සීක්‍රට් ෆොරෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනට උඩට පේනවා. ලස්සනට හදලා තියෙනවා. ඒ වගේ මේක වටේට සත්තු ඉන්නවා. ඇතුළටත් යන්න පුළුවන්. ගිහින් බලන්න පුළුවන්. ඉතින් අපි එතනට ආවා. එතන කොහොමද කියලා බලන්න.
මෙතන එක එක විදිහේ සත්තු ඉන්නවා. ඉතින් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොයි වගේ සත්තුද ඉන්නේ කියලා. ඒත් එක්කම මම මේ ඔයගොල්ලන්ට මේගොල්ලන්ව පෙන්නන්නේ එච්චර ලොකු සතුටකින් නම් නෙවෙයි. මේගොල්ලන්ව අපිට ෆීඩ් කරන්න පුළුවන්. මෙතන ඒගොල්ලන් කෑම ಜಾති, වතුර, ඒ වගේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපිට ඕන නම් එතනින් අරන් මේගොල්ලන්ට දෙන්න පුළුවන්. ඉතින් මෙයාලා මේ කිරි බොන්න තමයි ඔක්කොමලම දඟලන්නේ. අනේ මේගොල්ලෝ නම් පුදුම හුරතල්. මට හරිම ආසයි මේගොල්ලන් අත ගන්න. ඒත් ඉතින් මම දන්නේ නැති නිසා මට බය හිතුණා. මේ බලන්නක චූටි හොම්බක් තියෙනවා රෝස පාටයි. හරිම අහිංසකයි අනේ. කිරි බීලා කිරි හැමතැනම වට්ටගෙන මේ බලන්නක කිරි මූණ පුරාම. මෙතන හිටිය නිකම් වෙල්වට් රෙද්දකින් ඔතපු හාපැටව ටිකක් වගේ. ඇත්තට මේගොල්ලොන්ගේ ලොම් නිකම් වෙල්වට් වගේ. අනේ මේ දුව ඉන්නේ ගිනි පිග්ලා. ඒගොල්ලොත් හරිම හුරතල්. එයාලගේ සමහර කට්ටිය අර පිදුරු වස්සේ හැංගෙනවා. මෙන්න මෙයාලත් මෙතන හිටියා. එයාලව මෙන්න මේ විදිහට ෆීඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ චුට්ටක් ලොකු අය. ෆොරෙස්ට් එක ඇතුළට යන්න නම් අපි ටිකට් ගන්න ඕනේ. ඉතින් එක්කෙනෙක්ට බාත් 30යි, දෙන්නටම බාත් 60යි ගියේ. අපි දෙන්න ඉතින් ටිකට් දෙකක් අරන් ගියා ෆොරෙස්ට් එක ඇතුළට ගිහින් බලන්න. ෆොරෙස්ට් එක එන්ට්‍රන්ස් එකේ ඉඳන් ඉතින් මේ විදිහට තමයි තිබුණේ. මෙතනත් ඉතින් එක එක විදිහේ සත්තු හිටියා. ඉතින් ෆොරෙස්ට් එක ඇතුලේ කළුවරම කළුවරයි. බලන්නගේ කළුවරේ කවුද ඉන්නේ කියලා. මේ ඉන්නේ බක මූණෙක්. එයාගේ අත්තටු එහෙම ගොඩාක් ලොකුයි. එයා ලොකු එක්කෙනෙක්. එයාට එහා පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්නකෝ. එයාට එහා පැත්තේ මෙන්න මෙයා තමයි හිටියන්නේ. හරිම අහිංසකයි. මේ ඉන්නේ කවුද කියලා පේනවද? මෙතන ඉන්න අනික් කට්ටිය ඔක්කොම ඇත්ත අය නිසා මම හිතුවේ මෙයාත් ඇත්ත කෙනෙක් කියලා. ඉතින් මම හයියෙන් කෑ ගැහුවා. ඒත් මෙයා ඇත්ත කෙනෙක් නෙමෙයි. මම මෙයාව නම් චුට්ටක් අත ගෑවා. ඒත් එයා කැමති නැහැ එයාගේ ඔළුව අත ගන්නවට. ඉතින් එයා අකමැති නිසා මම එයාව අත ගන්න ගියේ නෑ.
මෙයා කවුද කියලා නම් මම දන්නේ නෑ හරියටම. මට මතකත් නෑ මොකක්ද එතන ගහලා තිබුණේ කියලා. ඉතින් ෆොරෙස්ට් එක බලලා අපි ආවා ෆුඩ් කෝර්ට් එකට. බලන්න ගිහින් මෙහි තියෙන කෑම ಜಾති එක එක විදිහේ කෑම තියෙනවා. මෙතන තියෙන කෑම නම් ගොඩක් මේවා චිකන් වලින් හදපු ඒවා තියෙන්නේ. මෙතන තියෙන කෑම ඔක්කොම වගේ ස්ටීම් කරලා හදපු ඒවා. ඒවා ඉතින් එක එක කලර්ස් වලින් හදලා තියෙනවා. මේ තියෙන්නේ මෙහි අය කන අච්චාර ඉතින් එක එක විදියට හදලා තියෙනවා. ඒ වගේම ස්ටීම් කරලත් තියෙනවා. මේ බැම්බෝ එක ඇතුලට රයිස් දාලා ඒක ස්ටීම් කරලා තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට කියන්නේ බැම්බෝ රයිස් කියලා. මෙහි එක එක වර්ගයේ කෑම ಜಾති ගොඩාක් තියෙනවා. ඒවා එක එක විදිහට එක එක හැඩයට හදලා තියෙනවා. සමහර ඒවා ස්වීට්ස් තියෙනවා, සමහර ඒවා ස්පයිසි තියෙනවා. මේ තියෙන්නේ නම් අපි දන්නේ කෑමක් බොම්බයි මටයි. මම පෙන්නුවේ ඉතින් පොඩි කඩ ටිකක් විතරයි. තව ගොඩාක් කෑම කඩ තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ අපි ආවා බේකරියට. බේකරියට විශේෂයෙන්ම අපි ආවේ පාන් ගන්න. මොකද එළියේ ගොඩක් තැන්වල තියෙන සෑන්ඩ්විච් පාන් විතරයි. ඉතින් මේ බේකරියේ තියෙන පාන් වල නම් ලංකාවේ රස පොඩ්ඩක් එනවා. අපි මොන රටකට ගිහින් කොයි කෑම try කරලා බැලුවත් අපිට බඩ පිරෙන්නේ හිත පිරෙන්නේ ඉතින් ලංකාවේ රසක් ඕනෙමයි. ඉතින් ලංකාවෙන් එළියේ ඉන්න කට්ටිය නම් මේක හොඳටම දන්නවා ඇති. ඉතින් අපි කොච්චර ඒ රස හොයනවද කියලා. ඉතින් ඒක නිසා අපි මේකට ආවොත් එහෙම ගොඩක් වෙලාවට ඉතින් පාන් අරන් තමයි යන්නේ. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. බැංකුවක් එන්න ඉන්න අයට වගේම බැංකුව බලන්න ආස කට්ටියටත් ලස්සන vlog ගොඩාක් ගේන්න මං හිතන් ඉන්නේ. පාන් ටිකත් අරගෙන අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ගෙදර යන්න. එහෙනම් ඉතින් තවත් vlog එකකින් ඔයගලන්ව හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.